කොල්ලන්ව හදන්නේ පුතාව හදන්නේ අද අම්මලා. අම්මට බෑ පුතෙක් හදන්න. බෑ. එතකොට අම්මලා පුතා හදපු හින්දා තමයි අද පෞරුෂහීන තරුණයන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ තාත්තා ඕනේ සමාජයේ ඉස්සරහා සමාජයට ගිහලා කොහොමද මම මාව ස්ටැබ්ලිෂ් කරන්නේ තම කෙනෙකු ස්ටැබ්ලිෂ් කරනවා කියලා කියන මතවාදී අයිය කියලා එක දෙන්නේ. ඒක නැති වෙලා තියෙනවා. ඒතර මට මේක ඉතිහාසෙ ඉඳලා මොක ඔහොම තමයි නේද සමිතයි කියන්නේ. කොල්ලෝ අම්මට ලැබී දුවල වෙන කතාවක්. ඒක අපිට එහෙමම කියන්න බෑ. ඒක ඇත්තටම අපි කියනවා යම්කිසි අපිට ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය ඇතුලේ කතා කරා. ඒතර ඒකට වඩා මම දකිනවා. ඒ සාකච්ඡාව අපි නොගෙනෙමු. හැබැයි මම දකිනවා මෙහෙම දෙයක්. ඒතර අම්මලාට තමන්ගේ මහත්යගෙන් වෙන්න ඕනේ යුතුයකම් ටික ඒ කෑල්ල මහත්ය කරන්නේ නැති වුනහම නේද ඉස්සෙල්ලා මම හිතන්නේ ඔය 60 දශකයේ තරුණ වෙච්ච කට්ටිය 60 දැන් 60 ගණන් වල ඉන්න ගැහණුන් පිරිමින් තමයි ඉස්සෙල්ලා මේ ආර්ථික පීඩනය කියන්නේ අර ගුණධර්ම වලින් ආර්ථිකයට මේ බලය මාරු වෙච්ච කාලයට මුහුණ දුන්නේ. ඒතකොට ඒගොල්ලෝ ආර්ථිකයත් එක්ක දුවනකොට ගැහණු තනි වුණා. ඒතකොට ඒ ගැහණු හැදුවා පුතු ටික. ඒතකොට ඒ තමන්ගේ මහත්යගෙන් හම්බෙච්ච හැමදෙස්සම පුතා තම අම්මා මාව දාලා යන්නේ නැති පිරිමියෙක් හදාගත්තා. ඒතකොට ඒගොල්ලෝ පවුල් කරනවා. ඒගොල්ලෝ තාත්තලා වෙනවා. මේක ඉතින් ලොකු අර්බුදයක්. මම හිතන්නේ එදා හිටපු තාත්තා නැති වෙගෙන යනවා. ඔව්. ඒක හරි. එදා හිටපු තාත්තා නැති වෙගෙන යනවා. ඒ ප්‍රතිපත්තිගරුකක බව. ඒක හැමතිස්සෙම අපි හිතමුකෝ හැමතිස්සෙම අපේ ජීවිතේ දැන් අපි තරුණයෝ හැටියට ජීවිතේ දේවල් මුහුණ දෙනවා දරුවෝ හැටියට. ඒතකොට තාත්තා සැපෙවේ ජීවිතේ තේරුම් ගන්න දර්ශනයක්. ඒක තමයි සාකච්ඡාව තිබුණේ ගේ ඇතුලේ. අද ඒ සාකච්ඡාව ගේ ඇතුලේ නැහැ. අද අපි ළමයි ගැන කතා කරනවා දැන් අද ළමයි එක්ක කතා කරන්නේ නැහැ. එදා අපි සාකච්ඡා කරා. පුංචි කාලේ සුරංගනා කතා ඇතුලේ කතා කරා. අපි නොදන්න තරම් ඒව ගැඹුරුයි ඒ සාකච්ඡාව. ඒ පරිකල්පන ලෝකේ. එතකොට එහෙම කතා කරලා දර්ශනය ගැන ඒ දර්ශනයේ සපිතා. එහෙම නැහැ. එතකොට අම්මාගේ දුක වේදනාව මත ගොඩ නැගුණු දරුවන් පරපුර ගැහණු පිරින් දෙගොල්ලම එතකොට. ඒකේ පරපුරක් හැදෙනවා. එතකොට එතන අරුදයක් තියෙනවා.